1949 ටෙක්සාස් ප්‍රාන්තය ලොකු වැඩකාරයෙක්ට කියාපු ලොකු ප්‍රාන්තයක්. ඒ හිටපු ලොකුම වැඩකාරයා තමයි මේ. පිච්චෙනවා. ලොකු බණ්ඩලාගේ ලොකු අප්පු. මේ තියෙන්නේ මගේ ලොකු ගොවි පොළ. ලොකු වැටවල්, ලොකු කුකුල්ලු, ලොකු හරක්. මට මේ දේවල් අල්ලන්නේ තමයි. ඒත් ඒක ලොකු දෙයක් නන් නෙවෙයි. ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මට මේක ලොකු මදි. ඕනෑමට වැඩිය ලොකු වුණොත් බොස් ටෙක්සාස් වල තියන්න බැරි වෙයි. ඉතින් ටෙක්සාස් විතරද තියෙන්නේ? ඇයි ඔක්ලෝහාමා, වයෝමින්, කැනඩා? ඒ හැම එකක්ම මටයි අයිති වෙන්න ඕනේ. ලොකු මහත්තයා මේ වත්තේ පාලකකමින් අයින් වුණා. දැන් ඉතින් මට ඕනේ ඒ වගේ ලොකුවට හිතන කෙනෙක් වැඩට ගන්න. ඔගොල්ලෝ දන්නවද ලොකු මහත්තයාගේ තරට ගැලපෙන කවුරු හරි කෙනෙක් ඔය? එහෙම කෙනෙක් ඉන්නවද? ඔව් මේ මම හොඳයි. මාව තෝරගන්න. මට පුළුවන් ඒක කරන්න. ඇයි මම ඒකට ගැලපෙන්නේ නැද්ද? ඔය දෙන්නගෙන් කවුරු හරි කෙනෙක්ට පුළුවන් නම් ලොකු මහත්තයාගේ අස්සයාගේ පිටියේ යන්න. එයාට පාලකකම ලැබෙනවා. හරි යම පුතා. ඔය දැක්කද අර අස්සයාව හීලා කරගත්ත අපුරු බලනවා. ඇත්තටම හරිම ලස්සනට නටන වගේ. හීලා කරන ක්‍රමේ හරි වෙනස් නේ කොළුවෝ. හරි එහෙනම් ඔයාට මම රස්සාව දෙන්න තීරණය කළා. ඉක්මන් කරලා යන් කැලිෆෝනියාවේ රත්තරන් තියනවලු නිකන් නෙවෙයි කඳු පිටින්. මේක තමයි හොඳ කාලේ. දැන් ඉතින් මන් නවතින්නේ කෝටිපතියෙක් වෙලා. බොරුවට හින බලන එක නවත්තනවා. ඒ රත්තරන් වලින් පෝසුතෙක් වෙන්නේ ඔහෙ නෙමෙයි මම. රස්සාවට ස්තුතියි ඒත් මම යනවා. මොකද මේ කොහම පොඩ්ඩක් ඉන්නවා. මමයි මේ මෙහෙ ඉඳලා මුලින්ම කැලිෆෝනියාවට යන්නේ. මුලින්ම ගිය කෙනා තමයි ලොකුම පෝසතා වෙන්නේ. මේ ලොකු අප්පුට කවුරුවත් කවදාවත් බෑ කියලා නැහැ. අනික මං කාටවත් කවදාවත් කොයිම වෙලාවකවත් ඉඩ දෙන්නේ මට වැඩිය පෝසතෙක් වෙන්න. ඉතින් පින්ක් සහ ගොපල්ලා බටහිර දිසාවට ගමන් කළා. බලාගෙන ඇවිදිනවා වැටෙන්න පුළුවන්. මගේ පස්සෙන් එමෙන්න ලෑස්ති වෙන්න එපා.
ඇයි ඔයාගේ පස්සෙන් ඇවිල්ලා මම දිව්‍ය ලෝකෙට යන්නද? අනේ යනවා යන්න. මෙන්න පිළිගැනීමේ තෑග්ග. මම මේ සල්ලි දීලා ගත්ත වතුර බෝතලේට මොකද කළේ කියනවා. ඔයා මේ දොළ පාරට මොකද කරේ? ඔයාගේ මේස් හේදුවද? ඔය මොකද්ද ඔය ඔළුව උඩ? අපි පොසත් දෙන්නම කෝටිපතියෝ. ඇත්තටම මං ඔය දෙන්නට ස්තුති කරනවා මගේ රත්තරන් ටික මට හොයලා දුන්නට. දැන් ඉතින් ඔය දෙන්න මෙතන මට බාර දීලා මෙතනින් යනවලා යන්න. අපි ඉවරයි ගල වැටෙනවා. ඕක මන් දැනගෙන හිටියා. කල කොමාරි පෙරලිලා ඇවිල්ලා අන්තිමට ගහකට හිර වෙලා නතර වෙනවා කියලා. ඒයි මොකද ඔයාට? ලොක්ක හිතාගෙන නැති අපි දෙන්නව නවත්තන්න. ඒ වුණාට ඒක ලේසි වෙන්නේ නැහැ. එයාට දුවන්න තමයි වෙන්නේ. අර ඉන්නේ හොරතක් අඩි දෙන්නත් එක්ක මගේ රත්තරන් ටික අයිති කරගන්නයි හදන්නේ. මං ඕගොල්ලන්ට ලොකුවට ගෙවනවා ඒගොල්ලෝ මේ පළාතෙන් එලවලා දානවට. මං ඕගොල්ලන්ට හොතට ගෙවලා තියන්නේ. ඒ ගානට හරියන්න වැඩ පෙන්නන්න ඕන. යමු. බලමු ඒ වැඩකාරයෝ මේ වෙඩිල්ලෙන් බේරෙන හැටි එනං. ඒක නුන නේද? ඉක්මන් කරලා මෙතෙන්ට ඇවිල්ලා නහයට ඇඟිල්ල තියනවා. හොඳයි. ඉක්මන් කරන්න. පස්සට දාන්න. හරි. අඳුර රැගෙන දිව ගොස් නැවත බාර දෙනවා. අයියෝ. මොකද කියන්නේ අපි දෙන්න අපේ ව්‍යාපාරය වෙනස් කර. ඔයාට කියන්න ඇත්තටම මට හරි දුකයි අර රත්තරන් පතල් ටික හිඳිලා ගියේ ගැන. ඒක ඒ තරම් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි අපි දෙන්න ඉතින් පෝසත් වුණානේ. Tamanට ලැබෙන දේ හරියට කළමනාකරණය කරගත්තොත් පෝසත් වෙන්න පුළුවන්. ඒ කතාව නම් ඇත්ත. පින්කී ගොපල්ලයි රත්තරන් හොයාගත්තේ නෑ. ඒත් ඒ දෙන්නම එකතු වෙලා මේ මුළු ප්‍රාන්තෙටම වතුර දෙන්න ව්‍යාපාරයක් ආරම්භ කරා. ඒකයි දිනුවේ රහස. Achoo!